Hello, Asus VivoBook වර්ගයේ ලැප්ටොප් කම්පියුටර් එකක් රිපෙයාර් කරන්නේ. මේකේ ඔයාලට දැන් වීඩියෝ එකේ පේන්නේ නම් අපි charger එක check කරලා බැලුවේ charger එකේ power එක out වෙනවා. charger එකේ කිසිම ගැටලුවක් නැහැ. එතකොට මේක i3 8th generation Asus laptop එකක්. charger එක plug කරාම සාමාන්‍යයෙන් මේකේ power light එක indicate කරන්න ඕනේ. charging light එක power light එක මොකුත්ම මේක indicate කරන්නේ නැහැ plug කරාට. charger එකේ කිසිම ගැටලුවක් නැහැ laptop එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි මේකේ power on කරලා බලනවා power on කරත් මේකේ ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ laptop එක dead තත්ත්වයේ තියෙන්නේ. මේකේ motherboard එකේ නැත්නම් main board එකේ repair එකක් තමයි අපිට තියෙන්නේ. අපි වීඩියෝ එකේ බලමු ඉස්සරහට කොහොමද මේකේ වැඩේ කෙරුණේ කියලා. නමුත් ඔයාලට මතක් කිරීමක් කරන්න තියෙනවා. අපි වෙනදා වගේම මේ වීඩියෝ එකේ A to Z රිපෙයාර් කරන සියලු විස්තර අතුලත් කරලා නැහැ. මොකද අපි මේවා ගැන උගන්වන ආයතනයක් නොවන නිසා. අපි මේ වීඩියෝ මේ විදිහට දාන්නේ අපිට වැඩක් ගේන්න ඉන්න කස්ටමර් කෙනෙක්ට බලලා අදහසක් ගන්න විතරයි. කොහොමද ඒ කස්ටමර්ගේ ඩිවයිස් එක අපි රිපෙයාර් කරන්නේ? ඒ වගේ දල අදහසක් ගැනීමට පමණයි. වීඩියෝ එකේ පේන දැන් අපි ලැප් එක ගලවගෙන තියෙන්නේ. ගලවද්දී අපිට මේක මේ විදිහට තමයි දකින්න තිබුණේ. ඩස්ට් එක තියෙනවා සැලකිලි ප්‍රමාණයක් ලැප් එකේ. ෆෑන් එක සම්පූර්ණයෙන්ම වගේ બ્લોක් වෙලා තියෙන ඩස්ට් එකට. සාමාන්‍යයෙන් අපි වීඩියෝස් වල ඩස්ට් එක තියෙන ඒවා ක්ලීන් කරන හැටි ඒවා ඇතුළත් කරන්නේ නැහැ. නමුත් මේ වීඩියෝ එකේ දාන්න හිතුවා මොකද ක්ලිප් එකක් රෙකෝඩ් වෙලා තිබුණා. ඔයාලා ගේන ඕන ඩිවයිස් එකක් අපි ගලවලා පළවෙනියටම ඩස්ට් එක ඉවත් කරලා ක්ලීන් කරලා තමයි චෙක් කරන්න පටන් ගන්න රිපෙයාර් කරද්දී. මේ තියෙන්නේ මේකේ මේන් බෝඩ් එක. මේකේ ෆිසිකල් බර්න් මාක් මොකුත් කිසිම දෙයක් නැහැ. ක්ලීන් කරලා අපි දැන් රිපෙයාර් එකට අරන් තියෙන්නේ. ඔයාලට දැන් පේන්නේ අපි මේක චෙක් කරන වීඩියෝ එක. charger එක plug කරලා තියෙන්නේ. voltage 19ක් charger එකේ out වෙනවා. කිසිම ගැටලුවක් නැහැ එතන. main board එකේ 5 volt power එක වැඩ කරනවා. on එකේ තියෙන 5 volt 3.3 volt වැඩ කරනවා. ඒකත් on එකේ තියෙන ගැටලුවක් නැහැ. මේක තමයි මේකේ BIOS chip එක. BIOS memory එක. BIOS chip එක active තත්ත්වේ නැහැ. ඒ කියන්නේ මේකේ laptop එකේ main board එක power එක යම් කොටසක තියෙනවා. නමුත් BIOS on වෙලා power එක indicate කරන තත්ත්වයටවත් මේක එන්නේ නැහැ. කියන්නේ කොටසක් විතරයි lap එකේ main board එකේ power එක වැඩ කරන්නේ. මේක ඔයාලට වීඩියෝ එකේ සරල දේවල් ටිකක් විතරයි දකින්න තියෙන්නේ. සම්පූර්ණ චෙක් කරන වීඩියෝ එකක් ඔයාලට ඇතුළත් කරන්න නැහැ වීඩියෝ එකේ. මේන් බෝඩ් එකේ ෆිසිකල් ඩැමේජ් මොකුත් නැහැ. හොඳට තියෙනවා මේක. power light එක තමයි මෙතන තියෙන්නේ. power light indicate කරන්නේ නැහැ. power switch එකට අපි check කරලා බලන්නේ power switch එකට යන line එක. keyboard එකේම තමයි මේකේ power button එක තියෙන්නේ. power button එකෙත් power එක වැඩ කරනවා. ඒ කියන්නේ power button එකේ අපි press කරද්දී button එක ඒක command එක lap එකට board එකට ගන්නවා. නමුත් මේක මොකුත් වැඩ කරන්නේ නැහැ. dead වෙලයි තියෙන්නේ. ඒක කොහොමද වෙන්නේ කියන එක මෙතනින් එහාට චෙක් කරගෙන යන්න ඕනේ. සංකීර්ණ ක්‍රියාවලියක් තියෙන. ඒක අපි සම්පූර්ණ වීඩියෝ එක අපිට ඇතුළත් කරන්න අපහසුයි. laptop එකේ වැඩේ අපිට
සැලකිය යුතු මට්ටමකට ඇඩ්වාන්ස් වැඩක් වුණා. මේක දවස් කීපයක් අපිට ගත වුණා මේක රිපෙයාර් එක සම්පූර්ණ කරන්නත්. ඔයාලට නැවතත් මතක් කිරීමක් කරන්නේ වීඩියෝස් වල අපි රිපෙයාර් කරන හැටි සියලු විස්තර ඇතුළත් කරන්නේ නැහැ. අපිට වැඩක් ගේන්න ඉන්න කස්ටමර් කෙනෙක්ට බලලා දලා දවසක් ගන්න විතරයි වීඩියෝස් අපි ක්‍රියේට් කරන්නේ. සැලකිය යුතු ප්‍රවණතාවයක් තියෙනවා. ඉස්සරට සාපේක්ෂව ගොඩක් අය අපිට කෝල් කරලා මැසේජ් කරලා රිපෙයාර් කරන හැටි විස්තර ගොඩක් දේවල් අහන්න පටන් ගන්නවා. ඒක අපිට උත්තර දෙන්න විදිහක් නැහැ. මොකද අපි උගන්වන ආයතනයක් නෙවෙයි කිසිසේත්ම. අපිට ඔයාලා ඩිවයිස් එක අරන් ආවොත් රිපෙයාර් කරලා දෙනවා විතරයි වගකීමක් ඇතුව. ඒකට අපි යම් මුදලක් අය කරනවා, වටිනාකමක් තියෙනවා, පේ ටයිම් එක කොස්ට් එකක් තියෙනවා සර්විස් එක දෙන්න. හරි දැන් ඔයාලට වීඩියෝ එකේ පේන්න අපි මේන් බෝඩ් එකේ දැන් ඔයාලට පේනවා වීඩියෝ එකේ පවර් ලයිට් එක ඉන්ඩිකේට් කරනවා චාර්ජර් එක කනෙක්ට් කරලා තියෙන්නේ. මේන් බෝඩ් එක දැන් අපි ෆෝල්ට් එක හොයලා රිපෙයාර් කරලා ඉවරයි. ඔයාලගෙත් මේ විදිහට ලැප් එකක් හදා ගන්න ඕන නම් අපිට කෝල් කරන්න කතා කරලා විස්තර දැනගෙන අරන් එන්න පුළුවන්. ඉෂාර කම්පියුටර් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් වෙන්නප්පේ තමයි ෂොප් එක තියෙන්නේ. වැඩි විස්තර ඔයාලට Facebook page එකෙන් බලන්න පුළුවන්. Facebook page එක සර්ච් කරලා බලන්න. ඉෂාර කම්පියුටර් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික්. ඔයාලට පේනවා දැන් කලින් වගේ නෙමෙයි මේකේ BIOS chip එක ඇක්ටිව් තත්ත්වයේ තියෙන්නේ. සාමාන්‍යයෙන් චාර්ජර් එක කනෙක්ට් කරලා තියෙද්දි මේ විදිහට මේකේ පවර් එක තියෙන්න ඕන මේන් බෝඩ් එකේ. ඔයාලට දැන් පේන්නේ වීඩියෝ එක අපි මේකේ මේන් බෝඩ් එක ෆික්ස් කරලා තියෙන්නේ. කියන්නේ ඩිස්ප්ලේ එක අපි කනෙක්ට් කරලා ෆෑන් එක හાર્ඩ් ඩිස්ක් එක කනෙක්ට් කරලා තියෙන්නේ. බැටරි එකත් කනෙක්ට් කරලා තියෙන්නේ. පවර් එක ඔන් කරලා බලන්න යන්නේ මේකේ කීබෝඩ් එකේමයි පවර් බටන් එක තියෙන්නේ. දැන් අපි පවර් එක ඔන් කරා. ඔයාලට පේනවා ඩිස්ප්ලේ එකේ ලෝගෝ එක ඩිස්ප්ලේ කරනවා. සාමාන්‍ය විදිහට මේකේ හાર્ඩ් ඩිස්ක් එක බූට් වෙලා පවර් එක ඔන් වෙනවා. අපි දැන් මේක චෙක් කරලා බලනවා චාර්ජර් එක ඩිස්කනෙක්ට් කරලා බැටරි පවර් එකෙන් වැඩ කරනවාද කියලා. ගැටලුවක් නැහැ. බැටරි පවර් එකෙනුත් ලැප් එක දැන් රන් වෙනවා. ඔයාලට පේනවා වීඩියෝ එකේ චාර්ජර් එක ඩිස්කනෙක්ට් කරලා තියෙනවා. හරි දැන් ඔයාලට වීඩියෝ එකේ පේන්නේ අපි ලැප්ටොප් එක සම්පූර්ණයෙන්ම ෆික්ස් කරලා ඉවරයි. පවර් එක ඔන් කරලා තියෙන්නේ. කිසිම ගැටලුවක් නැහැ. ඔරිජිනල් විදිහට මේකේ ක්‍රියාකාරීත්වය performance කිසිම අඩුපාඩුවක් නැහැ. ලැප්ටොප් එක ඔරිජිනල් තත්ත්වයට අරන් තියෙන්නේ. සියලු දේවල් අපි චෙක් කරලා තමයි කස්ටමර්ට මේක කම්ප්ලීට් කරලා වැඩේ බාර දෙන්නේ. ඔයාලටත් මේ විදිහට රිපෙයාර් කරගන්න ඕන නම් අපිට කතා කරන්න, කන්ටැක්ට් කරගෙන විස්තර දැනගන්න. ඉෂාර කම්පියුටර් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් අපේ Facebook page එක follow කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. වැඩි විස්තර අපේ සර්විස් ගැන දැනගන්න ඕන අය Facebook page එකේ බලන්න පුළුවන් search කරලා. ඔයාලට contact number එක ඕන අය අපිව contact කරගන්න Facebook page එකේ දාලා තියෙනවා contact number එක.